ඉතින් සුබ සන්ධ්‍යාවක් කියන ඔක්කොටම ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරන් ආවේ. මගේ අලුතින් පටන් ගත්ත අඹගාව ගැන. ඉතින් ලොකු කාලයක් ගත වුණා. රටේ වැස්ස, කුණාටු, ගම් වතුර ඒ වගේ ගොඩක් ස්වභාවික ආපදා ඇවිල්ලා ටික කාලයක් ගත වුණා. ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් ආයෙත් දවසකින් ආවා මම. ඒ ඔක්කොටම මූණ දීලා අපි අපේ හීන, අපි අපේ බලාපොරොත්තු නවත්තන්න නැතුව ඒවත් එක්ක ජීවත් වුණා. ඉතින් අලුත්ම විස්තර තමයි මේ ඔයගොල්ලන්ට අරන් ඉන්නේ. වගාවේ අපි පැල හිටවලා දැන් මාස 3.5 විතර වෙනවා. මම ඇත්තටම පළවෙනි කප්පාදුව මේ ගස්වල කරා. ඉතින් පළවෙනි කප්පාදුවෙන් පස්සේ මේ ගස්වල තියෙන තත්ත්වය තමයි ඔයගොල්ලන්ට මම දැන් පෙන්වන්න යන්නේ. ඇත්තටම පළවෙනි කප්පාදුවෙන් පස්සේ මටත් හරියට දැනුමක් නැහැ. ඉතින් මේ පැලවල දැන් තියෙන තත්ත්වය තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ගම් වතුර කුණාටු මොනාවත් මේගොල්ලෝ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි අපිත් මොන ප්‍රශ්න මොන බාධකාවක් අපේ සීන වලට යන්නේක අපේ තියෙන අදිෂ්ඨානේ බලාපොරොත්තු නැති කරගන්න නැතුව ඉන්න ඕන. ඉතින් මෙයාලගේ දල්තු ඇවිල්ලා තියෙනවා. කප්පාදුවෙන් පස්සේ දල්ව ඇවිල්ලා රිකිලි බෙදිලා තියෙනවා. හරියටම නැතත් මට ලොකු අවබෝධයක් නැහැ. කප්පාදු කරපු තැනට යටිමුත් මේ වගේ රිකිලි ඇවිල්ලා තියෙන ගොඩකේ වගේ. මේ බලන්න. මේ පැලවල කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට නිරෝගීව තියෙනවා මේ ඔක්කොම. මේ බලන්න. දැන් අපි මෙතනින් තමයි මේ ගහේ ඇත්තටම කප්පාදු කරලා තියෙන්නේ. ඉතින් දැන් රිකිලි එන්න පටන් ගන්න තියෙනවා. ඊට යටිමුත් මේ වගේ රිකිලි ඇවිල්ලා තියෙනවා. මම දැන් හිතාගෙන ඇත්තටම මේ වගේ මෙහෙම වුණාම අපි මේකට කාලයක් දීලා මේ ගහ වර්ධනය වෙන්න පොඩි කාලයක් අපි දීලා මේක වර්ධනය වුණාට පස්සේ මේ ඇවිල්ලා තියෙන රිකිලි තියෙනවනේ. මම දැන් කප්පාදු කරලා තියෙන මෙතනින්. ඉතින් මේ රිකිලි ඇවිල්ලා තියෙනවා ඊට යටින් මේ වගේ මේ යටින්ම අපේ මෙතන මේ පැලේ බට් කරලා තියෙන තැන යටින් ඇවිල්ලා තියෙන දිය රිකිලි නම් අපි කඩලා අයින් කරන්න ඕන. එතනින් උඩට තියෙන රිකිලි වල අපි ටික කාලයක් දීලා මේවා වර්ධනය වෙන්න ඉඩක් දීලා අපි බලමු මේකට මොකද ඊට පස්සේ අපි කරන්න කියලා. මොකද අත්‍තරම මේ ගහ මේ ටොම් ඇන්ඩ් ජේසී අඹගාව අපිට නඩත්තු කරන්න පහසු විදියට තමයි මේ පැලේ අපි හදා ගන්න ඕන. මේ අඹ වර්ගය ගත්තොත් ඇත්තටම අපි ඔහේ හැදෙන්න දෙන්නේ නැහැ. ඒක අපිට ඕන විදියට තමයි අපි පැලේ හදන්නේ. ඉතින් සමහර ගස් තියෙනවා හරිම විදියට අපි කප්පාදු කරපු තැනින්ම මේ විදියට රිකිලි ඇවිල්ලා අතු බෙදලා තියෙනවා. මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතෙන් තමයි මම කප්පාදු කරලා තියෙන්නේ. කප්පාදු කරපු තැනින් හරියටම රිකිලි බෙදිලා තියෙනවා. ඒ වගේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට ගහ නඩත්තු කරගෙන තමයි යන්න තියෙන්නේ. මේ බලන්න මෙතනත් ඒ වගේ. ඉතින් ඇත්තටම ගොඩක් ආඩම්බරෙන් තමයි කියන්නේ. මේවා ලොකු වෙද්දී මේවා මෙහෙම දළු දාලා සරුවට වැඩෙද්දී පුදුමාකාර නිහතමානී සන්තෝෂයක් තමයි හිතට දැනෙන්නේ. මොකද අපි දෙයක් කරනවා කියන චේතනාව හිතට එනකොට අපි වෙනුවෙන් මේ මහ පොළව මේ රට වෙනුවෙන් අපි දෙයක් කරනවා කියලා ලොකු ආඩම්බරයක් තේරෙනවා, දැනෙනවා හිතට. ඒකට පුදුම සන්තෝෂයක් තමයි එන්නේ. මගේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝස් බලන හැමෝටම මම කියන්නේ අපි අපේ කාලේ, අපේ වටිනා කාලේ ඇත්තටම නිකන් නිකරුණේ අපිට යවන්න නැතුව
මේ විදිහට මොකක්ම හරි නීති විරෝධී නොවන දෙයක් කරලා රටට වැඩදායි මිනිස්සෙක් වෙන්න ඕන. මේ මහ පොළොවට අපි හැදු වැඩු දෙමාපියන්ට ඒ හැමෝටම ආඩම්බරයක් වෙන විදිහට අපි දෙයක් කරන්න ඕන. මම මේ හැම පැලයක්ම ඕගොල්ලොන්ට පෙන්වන්නේ මේ වගේ දෙයක් පටන් ගන්න කෙනෙක්ට, අලුතින් පටන් ගන්න කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතලා ඉතින් බලන්න. අන්න කොහෙද ගියේ? අච්චි මං ඊයාවේ අච්චි යනවා. හා ගෙදර අච්චි හරි හරි බලන්න. මේ හැම පැලයක්ම ඉතින් මේ වගේ දැල්ලක් එනවා කියන්නේ ඇත්තටම 2.5-3ක් ඇතුළත මේවා දැන් පොළවේ අපි පැකට් වල තිබිලා පොළොවට හිටෙව්වට පස්සේ මේක දැන් පොළොවට මුල් ඇදෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙහෙම දළු වෙන්නේ. එක්ක මෙන්න අපේ මම හිතන්නේ මොනර යාළුවෙක් වෙන්න ඇති. පේන විදියට නම් ගහ කඩලා දාලා ගිහිල්ලා. ඉතින් මේ වගේ දේවලුත් වෙනවා. මේ තියෙන්නේ ගහ මෙතනින්ම කඩලා දාලා ගිහිල්ලා යා. එයාට කන්න නම් මොකුත් නැහැ මේකේ. ඉතින් මෙතන මගේ පැල ඇත්තටම 250ක් වගේ තියෙනවා. මම මේ හැම දෙයක්ම කලින් ටිකක් ෂෙඩියුල් එකකට හදාගෙන මේවට යන වියදම කොහොමද කරන්න ඕනේ කියලා ප්ලෑන් එකකට තමයි පටන් ගත්තේ. ඉතින් මම ඒ ගැන ඕගොල්ලන්ට තාම විස්තරයක් මොකුත් කිව්වේ නැහැ. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒක පොඩ්ඩක් හරියට අධ්‍යයනය කරලා මේ වගේ දෙයක් පටන් ගන්න කෙනෙක්ට මේ වීඩියෝස් බලලා මොකක්ම හරි දැනුමක් අවබෝධයක් ගන්න තියෙනවා නම් ඒක කරගෙන මේ වගේ වැඩක් පටන් ගන්න උදව්වක් වෙයි කියලා හිතලා මම ඒකත් ඕගොල්ලන්ට ඉස්සරහදින් වීඩියෝස් වලින් දාන්න. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේවා බලලා ඔයගොල්ලෝ දෙයක් පටන් ගන්න වරදින්නේ නැහැ. බලන්න මේ වගේ අපි කප්පාදු කරපු තැනින්ම හරියට ගහෙන් ටිකිරි ඇවිල්ලා තියෙනවා. මේවා අපිට ඉස්සරහ නඩත්තු කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි ඊළඟ කප්පාදුව කරද්දී මම අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකක් ඕගොල්ලන්ට දාන්න. මේ ගස් හිටවලා දැන් හරියටම මාස 3ක් විතර වෙනවා. ඉතින් මාස 3 ඇතුළතදී මම එක පොහොර වාරයක් දැම්මා. මට ඒක ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් එන්න බැරුණා. මොකද රටේ වෙද්දී ඇති වෙලා තිබ්බ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් එක්ක අපිත් යම් අර්බුද වලට මුහුණ දුන්නා. ඒ හින්දා තමයි මට වීඩියෝ එකක් ගේන්න බැරුණේ. ඉතින් මේ වගේ මම මගේ තව මේ ශ්‍රේෂ්ඨයේ හිටෙව්වට අමතරව එක්ස්ට්‍රා පැල 40ක් විතර තියාගෙන ඉන්නවා. මේ ඔයගොල්ලන්ට බෑග්ස් වල දාලා පැකට් කරලා තියෙනවා. මේ තියෙන ඒවා මේ පැලවලට මොකක් හරි ප්‍රශ්නයක්, වෛරස් එකක්, දිලීරයක්, එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා මේවා විනාශ වුණොත් අපි ඒ වෙද්දින් මොකද මේක අර එක මට්ටමේම පැල ටිකක්, එක වයස, එක ප්‍රමාණයේ පැල ටිකක් තියාගෙන ඉන්නකින් අපිට මේ ගොඩක් වාසි තියෙනවා. මොකද අපිට නඩත්තු කරන්න යන වාර ප්‍රමාණය එකයි. ඒ වියදම නඩත්තු කරන්න යන වාර ප්‍රමාණයකට ගත වෙන කාලේ ඒ ගොඩක් දේවල් එක්ක බලපුවාම එකම මට්ටමින් පැල ටිකක් ශේෂ්ත්‍රය තුල හිටවන එක යම්කිසි පහසුවක් තියෙනවා. ඉතින් මේ හිටවලා තියෙන පැලයකට මොකක් හරි ප්‍රශ්නයක් වුණ දවසට මම මේත් එක්කම නඩත්තු කරගෙන යන මේ බෑග්ස් වල තියෙන පැලයක් අපිට නැවත රීප්ලේස් කරන්න පුළුවන් එතෙන්ද. ඒ හින්දා තමයි යාළුවා එහෙම නඩත්තු කරගෙන යන්නේ.
දවසක ඒ කට්ටිය මේ කට්ටියගේ ප්‍රශ්නයක් නැති වුණොත් ඒ කට්ටිය මං ඉස්සරහදී ශ්‍රේෂ්ඨයේ හිටවනවා. එතකොටත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. මං ආයෙත් වාරයක් කියනවා මම තරුණයෙක් ඇත්තටම. මට දැන් අවුරුදු 30යි. මම මේ වෙනකොට රාජ්‍ය රස්සාවක් කරනවා. ඉතින් ඒ රස්සාව අතරතුර මට ලැබෙන විවේකයෙන් මම කරන දේ තමයි මේක. ඕගොල්ලොත් අලුතින් මේ වගේ දෙයක් පටන් ගන්න කෙනෙක් මගේ වීඩියෝස් බලලා පටන් ගන්න. බය වෙන්න එපා. අපි වැඩේ පටන් ගත්තා, වැඩේට අත ගැහුවා කියන්නේ ඒකෙන් 150ක් ඇත්තරම සක්සස් වෙලා ඉවරයි. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්න, අලුත් අප්ඩේට් එකක් අරගෙන. එතකන් හැමෝම සතුටින් hina වෙලා ගැම්මින් ඉන්න ඕන. උත්සාහයි.